නැවතත් සාදරයෙන් පිළිගන්නවා ඉලෙක්ට්‍රිකල් සිංහල වෙත. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලට දකින්න පුළුවන් power tool repair කරන එක් වීඩියෝ එකක්. ඉතින් අද අපි power tool විදිහට අපිට අද repair එකට ඇවිල්ලා තියෙනවා Makita angle guide ray. ඉතින් මේ guide ray දැනට තියෙන දෝෂය වෙන්නේ guide ray start කරපුවාම යම්කිසි ශබ්දයක් නිකුත් වෙනවා. ඉතින් මේ ශබ්දය මොකක්ද කියලා අඳුන ගන්න අපි බලමු. ඉතින් මේ විදිහට අපි මුලින්ම guide ray ගලව ගන්න බලමු. ඉතින් අපි head එකේ තියෙන ඇන හතර මල්ලි ස්ක්‍රූ පින්නක් ආධාරයෙන් මේ විදිහට ඇන හතර ගලවලා අයින් කරනවා. අයින් කරනාට පස්සේ අපි බලමු අපිට මොනවද ඇතුලේ දකින්න හම්බෙන්නේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ angle guide ray එක සාමාන්‍යයෙන් head එකෙන් සද්දයක් එනවා කියන්නේ එක්කෝ රේසර් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ගියර් වීල් එක අවුලක් වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ guide ray නම් මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට අපි අයින් කර ගන්නවා head එක. ඉතින් head එක අයින් කරාට පස්සේ ඔයාලට දකින්න හම්බ වෙනවා pinion wheel එකෙන් තමයි grinder තලය රන් කරවන්නේ. ඉතින් මේ guide ray නම් pinion wheel එක ගෙවිලා කියලා අපිට දකින්න පුළුවන්. පහසුවෙන්ම දකින්න පුළුවන් pinion wheel එක ගෙවිලා තියෙනවා කියලා. ඉතින් ඔයාලට පේනවා pinion wheel එකේ යට හරිය හොඳට තිබුණට උඩ හරියට වෙන්න pinion wheel එකේ දැති බොහෝ දුරට ගෙවිලා තියෙනවා දකින්න හම්බ වෙනවා. ඉතින් මෙහෙම වෙච්චාම grinder ray මේ pinion wheel එකෙන් තමයි grinding කරනකොට grinding wheel එකට බර දරන ආමිචරයේ ඉඳලා කෙරෝලේ තමයි හයි ගලා තියෙන්නේ. ඉතින් ආමිචරයේ ඉඳලා උපරිම බර දරන්නේ grinder ray මේ pinion wheel එකෙන්. ඉතින් pinion wheel එකට බර දරනකොට මේක සාමාන්‍යයෙන් එවෙන එක සාමාන්‍ය දෙයක් වෙනවා. ඉතින් grinder ray Makita කියන බ්‍රෑන්ඩ් එක කොච්චර බ්‍රෑන්ඩඩ් වුණත් වැඩ කරන ප්‍රමාණය අනුව මේවල රිපෙයාර් කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට අපිට pinion wheel එක එළියට ගන්න නම් අපි අනිවාර්යයෙන්ම grinder ray පිටිපස්සෙන් ගලවන්න ඕනේ. ඉතින් මේ පිටිපස්සේ කනෙක්ෂන් එක තියෙන brush holder තියෙන කප් එකත් මේ විදිහට ස්ක්‍රූ නියනකින් ඇනකින් තද කරලා තියෙන. ඉතින් ස්ක්‍රූ නියනක් මාර්ගයෙන් අපිට මේ විදිහට කප් එක ගලවලා අයින් කරන්න පුළුවන්. ඉතින් මේ Makita grinder වල තියෙන විශේෂත්වය තමයි අපි ආමිචරේ එළියට ගන්න ඉස්සෙල්ලා brush ගලවලා ඉවත් කරන්න ඕනේ. මොකද brush එක්කලා අපි ආමිචරේ ඉස්සරහින් නැද්දොත් වෙන්නේ brush එකත් එක්කලා තමයි ඇදලා එන්නේ. එහෙම වුණොත් brush holder වලට හානි වෙනවා. ඉතින් මෙතනදී තවත් විශේෂ දෙයක් ඔයාලට දකින්න පුළුවන් වෙනවා. මේ Makita grinder ray නම් brush carbon brush හොඳටම ගෙවිලා තියෙන. ඉතින් මේ විදිහට carbon brush එක බොහෝ දුරට ගෙවිලා තියෙන දා brush උත් මාරු කරන්න නම් මේ වෙලාවේදී. ඉතින් අපි මේ වින්දා ආමිචරෙත් එළියට ගන්න ඕන හින්දා brush කොහොමත් දැන් අපි එළියට අරගමු ඉස්සෙල්ලාම. ඉතින් මේ විදිහට අපිට පුළුවන් brush connection එක පන්නලා brush එක එළියට ගන්න. ඉතින් ඔයාලට දකින්න හම්බ වෙන සාමාන්‍යයෙන් මිලිමීටර් 10ක් විතර වෙන brush එක මේ වෙනකොට මිලිමීටර් 3කට විතර අඩු වෙන්නම carbon brush එක ගෙවිලා තියෙන. ඉතින් අනිත් පැත්තත් මේ විදිහට brush දෙකක් තියෙනවා. ඉතින් මේ brush වලින් තමයි ආමිචරයට කරන්ට් එක ලබා දෙන්නේ. එහෙම නැත්නම් විදුලිය ලබා දෙන්නේ ආමිචරේ රන් කරවන්න. ඉතින් අපි මේ විදිහට මේ පැත්තේ brush එකත් ගලවලා අයින් කරනවා. ඉතින් මේ විදිහට අපිට පුළුවන් brush එක කනෙක්ෂන් එකෙන් ගලවලා අයින් කරන්න. මේක පින් එකක් විදිහට තමයි සවි කරලා තියෙන්නේ. ඉතින් මේ කාබන් බ්‍රෂ් ගැන කතා කරනකොට සෑම උපකරණයකම කාබන් බ්‍රෂ් සමාන වෙන්නේ විවිධ සයිස් වලින් හයි කරන විදිය, කනෙක්ෂන් එක ලබා දෙන විදිය, කනෙක්ෂන් පින් එක වැටෙන විදිය බොහෝ දුරට සෑම උපකරණයකම power tool එකකම වෙනස් වෙනවා. ඉතින් මේක නම් පින් එකක් සහ ස්පින් එකක් මාර්ගෙන් තමයි කාබන් බ්‍රෂ් එක රඳවලා තියෙන්නේ. ඉතින් මේ විදිහට අපිට පුළුවන් පොඩි කට්ටයක් තියෙන තැනින් පොඩි ටච් එකක් දීලා ස්ක්‍රූ නියනක් මාර්ගයෙන් මේ විදිහට angle grinder ray අපිට පුළුවන් එළියට ගන්න ආමිචර් එක. ඉතින් ආමිචර් එක එළියට ගත්තට පස්සේ මේ විදිහට තමයි දකින්න හම්බෙන්නේ. පීල් කොයිල් එක හානියක් වෙලා නැහැ. මේ grinder ray නම් ඇතුළ හොඳටම තියෙනවා දකින්න පුළුවන්.
ඉතින් ආමිචරයත් බොහෝ දුරට ගෙවිලා තියෙනවා. නමුත් තාම දුවන්න පුළුවන් මට්ටමේ තියෙන කාබන් බ්‍රෂ් වදින තැන කොහොමත් ගෙවෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් මෙම ග්‍රයින්ඩරේ නම් බෙයාරින් වල නම් ගැටලුවක් දකින්න හම්බෙන්නේ නැහැ. ඉතින් අපිට දකින්න හම්බෙන එකම දෝෂය තමයි මේ පීනියන් වීල් එක. ඉතින් පීනියන් වීල් එක ගෙවුණා කියන්නේ සද්දයක් මතුවෙන්න පුළුවන්. මොකද වීල් එකට වීල් එක හරියට ටච් වෙන්නේ නැති හින්දා. ඉතින් අපිට පුළුවන් මේ විදිහට පීනියන් වීල් එකට උඩින් තියෙන නට් එක ගලවලා පීනියන් වීල් එක දැන්ට තියෙන පීනියන් වීල් එක ගලවලා අයින් කරගන්න. ඉතින් අපි මේ විදිහට පීනියන් වීල් එක ගලවලා අතට ගමු. ඉතින් පීනියන් වීල් එක දැන් අපි ගලවලා අතට ගත්තා. ඉතින් ඔයාලට පැහැදිලිව දකින්න පුළුවන් මම හිතනවා පීනියන් වීල් එකේ මේක කැමරාවකට නම් බොහෝ දුරට දකින්න අමාරුයි. ඉතින් පීනියන් වීල් එකේ උඩ කොටස ගෙවිලා තමයි තියෙන්නේ. බෙයාරින් නම් ගෙවිලා නැහැ. ඉතින් ඔයාලට දකින්න හම්බෙනවා දැන් මම මෙතනට ගෙනත් තියෙනවා අලුත් පීනියන් වීල් එකක්. ඉතින් මේ පීනියන් වීල් එකේ සහ පරණ පීනියන් වීල් එකේ හැඩය බලපුවාම යම්කිසි වෙනසක් ඔයාලට දකින්න හම්බෙනවා. පරණ පීනියන් වීල් එක උඩ කොටස ගෙවිලා තියෙනවා. ඉතින් ඔයාලා කම්පෙයාර් කරලා බලන්න අලුත් පීනියන් වීල් එක සහ පරණ පීනියන් එක. ඉතින් අලුත් පීනියන් එකේ ඔයාලට දකින්න හම්බෙනවා උඩ කොටස හරියාකාරව තියෙනවා කිසිම අඩුවක් නැතුව. හරි අපි දැන් අලුත් පීනියන් වීල් එක හයි කරගමු. පීනියන් වීල් එකේ මොකුත් කී කට්ටයක් අපිට දකින්න හම්බෙන්නේ. ආමිචරයේ උඩ කොටසට දාලා අපිට මේ විදිහට නට් එක තද කරන්න තමයි තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් නට් එකක් හිර වෙන පැත්තට විශේෂයෙන්ම මේක වමත් පොට නෙමේ දකුණත් පොට තියෙන්නේ. මතක තියාගන්න. ඔයාලට ලේසි වෙනවා මේ වගේ දෙයක් කරනකොට. ඉතින් අපිට මේ වගේ ටූල් එකක් ආධාරයෙන් එහෙමත් නැත්නම් ඕපන් රින්චයක් වගේ එකක් ආධාරයෙන් මේ නට් එක හරිම ලේසියෙන් හිර කරගන්න පුළුවන්. ඉතින් අපි පීනියන් වීල් එක හයි කරාට පස්සේ ඇප්ලයි කරන්න ඕනේ ග්‍රීස් නැත්නම් අලුත් පීනියන් වීල් එක ගෙවෙන්න පුළුවන්. කොහොමත් පීනියන් වීල් එකක් වැඩ කරන තැනට අපි ග්‍රීස් ආලේපනය අනිවාර්යයෙන්ම යොදන්න ඕනේ. ඉතින් මේ විදිහට පීනියන් වීල් එක නැවතත් හෙඩ් එකට ඇන්ගල් ග්‍රයින්ඩරේ හෙඩ් එකට සවි කරනවා. ඉතින් මේ ඇන්ගල් ග්‍රයින්ඩරේ අදලා තියෙන්නේ අපිට කැමති විදිහට කස්ටමයිස් කරලා කැමති දිශාවකට යොමු කරන්න පුළුවන් විදිහට තමයි ඒ කියන්නේ හෙඩ් එක අපිට කැමති පැත්තකට හයි කරගන්න පුළුවන්. ඉතින් ඔයාට හුරු පැත්තට හයි කරගන්න ඇන්ගල් ග්‍රයින්ඩරේ හෙඩ් එක. ඊට පස්සේ අපි මේ විදිහට වීල් කොයිල් එක සඳහා ආමිචරේ ඇතුළත් කරමු. ඉතින් ඔයාට පහසු ඇන්ගල් ග්‍රයින්ඩරෙන් වැඩ කරන්න පහසු පැත්තට ඔයා හයි කරන්න මෙතනදී හෙඩ් එක. ඉතින් හෙඩ් එක මේ විදිහට තියලා අපිට පුළුවන් අපි අර කලින් ගලවපු ස්ක්‍රූප් එන 4 දාලා හෙඩ් එක හරියාකාරව හයි කරගන්න. ඉතින් මේ විදිහට හෙඩ් එකට අදාළ ස්ක්‍රූප් වෙන 4 හරියාකාරව හයි කරගන්න. හයි කරාට පස්සේ අපි බලමු ඊගාවට අපි මොකන්ද කරන්න ඕනේ කියලා. ඊගාවට අපි අනිවාර්යෙන්ම මේ ඇන්ගල් ග්‍රයින්ඩරේ නම් ඔයාලා දැක්කා කාබන් බ්‍රෂ් ගෙවිලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් කාබන් බ්‍රෂ් ගැන කතා කරනකොට කාබන් බ්‍රෂ් වලින් ගින්දර විසු වෙනකන් ඉන්න එපා. කාබන් බ්‍රෂ් මාරු කරන්න. මොකද ආමිචරය ආයු කාලය ගොඩක් දුරට අඩු වෙනවා. බ්‍රෂ් වදින ස්ථානයේ ගෙවිලා විනාශ වෙනවා. කාබන් බ්‍රෂ් බොහෝ දුරට ගෙවිලා පාවිච්චි කරනවා. ඉතින් ඔයාලා සාමාන්‍යයෙන් කාබන් බ්‍රෂ් මුලටම ගෙවෙන්නේ නැති වෙන්නම පාවිච්චි කරන්න එපා. පාවිච්චි කරුවොත් අර කිව්වා වගේ
අපිට වෙනවා ආමිචරේත් මාරු කරන්න. ඉතින් දැන් අපි කාබන් බ්‍රෂ් අලුතෙන් මාරු කරගමු. ඉතින් කාබන් බ්‍රෂ් මාරු කරනකොටත් සාමාන්‍යයෙන් සෑම කාබන් බ්‍රෂ් එකටම අදාළ අංකයක් තියෙනවා. උදාහරණ විදිහට CB 326 328 වගේ අංක වලින් මේ කාබන් බ්‍රෂ් හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔයාලගේ උපකරණය අනුව කාබන් බ්‍රෂ් වල අංකෙට හරියටම මැච් කරලා ඔයාලා කාබන් බ්‍රෂ් දානකොට මාරු කරන්න වග බලා ගන්න. ඉතින් මේ විදිහට හරියම ලේසියෙන් අපිට පුළුවන් කාබන් බ්‍රෂ් එක ඇතුල් කරා පින් එක දාගත්තා සහ කනෙක්ෂන් පින් එක දාගත්තා. ඉතින් මේ විදිහට පුළුවන් කාබන් බ්‍රෂ් මාරු කරන්න. ඉතින් ඔයාලට කාබන් බ්‍රෂ් එකක් පවර් ටූල් එක මාරු කරනවා වගේ නම් ගොඩාක් අමාරු නෑ. කවුරුත් කාර්මිකයෙක් හොයාගෙන යන්න දෙයක් නෑ. සාමාන්‍යයෙන් ඔයාටම පුළුවන් මේ කාබන් බ්‍රෂ් වගේ දේවල් ගෙදරදිම මාරු කරගන්න. ඉතින් හරිම ලේසියෙන් කරගන්න පුළුවන් දෙයක් තමයි කාබන් බ්‍රෂ් මාරු කරන එක. ඉතින් අර මුලින් කිව්වා වගේ මොකුත් නෑ. ඔයාට තියෙන්නේ කාබන් බ්‍රෂ් එකේ තියෙන අංකෙට වෙළඳ සැලෙන් ගිහින් ඉල්ලන්න. එහෙමත් නැත්නම් පරණ කාබන් බ්‍රෂ් එක අරගෙන යන්න සාම්පලයක් විදිහට. ඉතින් ඔයාලට පුළුවන් හරිම ලේසියෙන් මේ කාබන් බ්‍රෂ් එක මේ විදිහට මාරු කරගන්න. ඉතින් මේ ග්‍රයින්ඩරේ කාබන් බ්‍රෂ් එකේ අනිත් පැත්ත කාබන් බ්‍රෂ් දෙකක් තියෙනවා සාමාන්‍යයෙන් උපකරණ එක. ඉතින් ඔයා දැන් මේ දකින්නේ කාබන් බ්‍රෂ් දෙවෙනි කාබන් බ්‍රෂ් එක මාරු කරන විදිය. කාබන් බ්‍රෂ් මාරු කරාට පස්සේ අපි කලින් රිමූව් කරගත්ත කනෙක්ෂන් කප් එක මේ විදිහට නැවතත් හයි කරගන්නවා. හරි දැන් අපි කාබන් බ්‍රෂ් දෙක මාරු කරා සහ පීනියන් වීල් එක මාරු කරා. දැන් අපි බලමු පවර් එක ලබා දීලා කොහොමද අපේ ඇන්ගල් ග්‍රයින්ඩරේ වැඩ කරන්න කියලා. ඉතින් ඇන්ගල් ග්‍රයින්ඩරේ ඉතින් මේ වෙලාවේදී නිසි ආකාරයෙන් වැඩ කරනවා කිසි සද්දයක් නැතුව. ඉතින් පීනියන් වීල් එක ගෙවිච්ච එක තමයි මේ ඇන්ගල් ග්‍රයින්ඩරේ නම් දෝෂය වෙලා තිබ්බේ. ඉතින් සාමාන්‍යයෙන් සෑම පවර් ටූල් එකකම මෙම දෝෂයම කියන්න බෑ. ඉතින් දෝෂයක් ආපුවාම ඒක උපකරණයේ හැටියට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපි දැකපු අපි අද රිපෙයාර් කරපු මේ ටූල් එකේ නම් වෙලා තිබ්බේ ප්‍රධානම දේ පීනියන් වීල් එක නිසා තමයි ශබ්දයක් මතුවලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් වෙච්චාම ඔයාලා අනිවාර්යයෙන්ම පවර් ටූල් එක රිපෙයාර් කරගන්න. රිපෙයාර් කරගත්තේ නැත්නම් ඊට වඩා ලොකු හානියක් වෙන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් channel එක subscribe කරලා නැත්නම් subscribe කරගන්න. ඉතින් ඔයාට තවත් මෙවැනි වීඩියෝ සහ යම්කිසි වීඩියෝ පිළිබඳව තව ඔයාට දැනගන්න දේවල් තියෙනවා නම් වීඩියෝ එකට යටින් කමෙන්ට් කරන්න. එහෙනම් ගිහින් එන්නම් සියලුම දෙනාටම සුබ දවසක් වේවා.